කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවද අපේ ගමේ රබන් පදේ ඔබට ඇහෙනවද කොහෝ කොහෝ කද්ද බං ඔය කරන්නේ ඈ කොහො කොහොග යකෝ උඹේ ඔය කෑ ගැහිල්ලට මේ ඇවිල්ලා ඉන්න කොහා අවුරුද්දකට කලින් ගෙදර අවුරුද්දට අවුරුදු ගැන නම් කතා කරන්න එපා හොඳේ එපා වෙලා තියෙන්නේ යකෝ ඔබ කියන්නේ යටට අඳින ජොකෙක්වත් ගන්න සල්ලි නැතුව ඉන්නේ දැන් ජෝකා ඕක ඉතින් අනිවාර්යෙන් අඳින්න ඕන කියලා නෑනේ බං ඒක නෙමෙයි නිකන් මේ උඹ ඉන්නේ නෙත් මිනංගි නිකන් උඹට බූටක් තියලා වගේ නේ බං මොකද උනේ ඒක නම් මේ බූට් තිබ්බට කමක් නෑ බං ඔබ මේ අතේ තියෙන පිච්චේ නැති ඉන්නේලා ඒතෝ මේ තවත් මේ මගුල් කතා කරනවනේ මේ ඒක නෙමෙයි මම මේ උඹෙන් අහන්නමයි හිටියේ දැන් මේ උඹ සතියකට විතර කලින් කිව්වනේ නෙත් මිත් එක්ක රට යන සීන් එකක් ගැන අඩෝ මේ වෙන දෙයක් ගැන කතා කරමු හොඳේ ඕක ගැන කතා කරන්න එපා හොඳේ ඒ මොකෝ බා දැන් උඹට එතනත් නෙත් මොකක් කර කේස් එකක් මේකේ කේස් එකක් නෑ බං ඒකිත් මාත් එක්ක ගියා දැන් ඒකිත් උඹත් එක්ක ගියා නා දැන් උඹ විතර මොකද මෙහෙ කරන්නේ ඒකී මායි දෙන්නම ගියා බං අපි දෙන්න මේ පොඩ්ඩක් පේන්නේ පොඩි කචල් එකක් ගියා බං කතාවක පොඩි ගන්නේ ලොකුවට වලියක් ගියා ඒකයි ඈ බා දැන් එතකොට උඹ ආවේ කොහමද මමද මම පැරෂූට් එකක් අරන් පල්ලෙහාට පැන්නා තොටත් මෝල්නේ විකාර කියවන්න නැතුව හිටහන් හරි වැඩි නේ හරි වැඩි තමයි දැන් තෝ මොකටද ආවි කියහන්කෝ මේ ඒක නෙමෙයි මොන ඔය කතා අවත කළා දහන් මේ අවුරුද්දට කරන්න සුපිරි වැඩක් තියෙනවා සෙට් එමු අනේ මේ උඹලත් එක්ක මේ කලින් සැරේ මතකනේ ගිය අවුරුද්දේ පිට්ටනියකට මේ අවුරුදු 20ක් කරන්න ගිහිල්ලා අර එහා ගමත් එක්ක පෝකෙලියට කෙලගත්තේ මතකද අනේ මේ විකාර නම් කතා කරන්න මයියනවා බා යන්න ගෙදර ඉඳ පොඩ්ඩක් අර බං පොඩ්ඩක් ඉන්න මැදින් ඇද්දාන්න එපා බං කියලා ඉවර කරන්න තියම්කෝ මේකයි සීන්නේ මේ සැරේ අවුරුද්දට කරන්න සුපිරි වැඩක් තියෙනවා නේ අතට ගානක් වෙන වැඩක් අම්මට හුතු ඔව් තර ගාන ඇයි අර කලින් සැරේ වගේ ගමටම ණය වෙන්නද අය රොකොට් ඇරලා පිරිමීඩ හදලා බර නැටුවේ තියාගෙන අනේ මේ නිකන් හිටා ඔබ කරන වැඩ වලින් ගස් යන්න වෙනවා අන්නරි ඵලයන් බං යන්න නෑ මෙහිම වැඩක් නෙවෙයි බං මේක සුපිරි වැඩක් සෙට් වෙලා ගේමක් දෙමු මොකද කියන්නේ වැඩේ කරමුද හරි කියහන්කෝ මෙදා සැරේ ඔබ මොනාට එන්න හදනවද දන්නේ නෑ කියහන්කෝ මේකයි සීන් එක හරිද ගමේ කොල්ලෝ ටිකත් එකතු කරගෙන අපි අවිස්කලේ ගෙදර තින්නේ දාමු කැට පිටියක් බං සුපිරි වැඩේ ඈ කැට පිටිය අම්මට හුතු ගහමු හැබැයි යතේ සල්ලි නෑ හොඳේ තාක්කොඩුව දින රුපියල් 200යි බං අයියෝ මේ රුපියල් 200 හොඳටම ඇති බං මේ පරින් ගන්න යන ගම කතා කරමු මේමයි සීන් එක හරිද අපි දැන් කැට පිටිය ලෑස්ති කරමු හරිද මම දෙන්නෙක් සෙට් කරලා දීන්නේ හරිද මං කෝල් එක දීපු ගමන් උඹට තියෙන්නේ උන් දෙන්නවත් අරගෙන එන්න හරිද ඊපස්සේ එතන දෙන සල්ලි ටික කොහොමද සුද්ධ කරගෙන යන්න ඒක යන්න අපි පොඩ්ඩ හරි මේ ගහට 20යි මුලි අඩු දාමු ගහට 20ක් දාලා ගහට කැටේ ගහනවද අඩු දාලා ගහන්නේ කෙලින් ගිහිල්ලා වමට කැටේ ගහන ගහට 20ක් දාන්න දැන් ඔට්ටු අල්ලගෙන ඔට්ටු අල්ලගෙන කීයද මොනවාද අඩු ගාමු මුලි අඩු ගාමු වැඩි 50යි දාගන්න ඔට්ටු දාගන්න නෑ කීයෝ වැඩක් නෑ උඹලත් ගාලා වැඩක් නෑ නේ බලන්කො හැමදාම අපි කියලා අපි සැලෙනවා යකෝ එකද දැන් පරාදුනේ උඹ දැන් අපි කීයක් ගැහුවද මේ බලන් සල්ලි අපේ අත්තලා මුත්තලා කාලේ දැන් මේ කැට ගහන්න පුරුදු වෙන්න ගහන්නේ මේ උඹ පුරුදු වෙන කියන උඹ දිනපො එකක් කියන දිනපො අර තව දාන්න ඔක්කොම මං අඩු දාලා ගාලා දිනුනේ යකෝ අනේ මේ උඹලත් ගාලා වැඩක් නෑ බං තේරුමක් නෑ රින මට්ටමේද යන්නේ පොලියට 100ක්වත් දෙන්නද 100ක් ඔයද මේ සල්ලි තියෙනවා ඉන්නව වෙන්නන්නේ කොහොමද සල්ලි
පස්සේ ඕකමත් ගමු. හරි වේ ගහට 50යි ගහට 50යි. 50 දාපන් උඹලා මල්ලියට ඇඹරනවනේ බය. අහුවත් කයින් නම් උඹලා උඹත් දාන්න 100ක් දාන්න එපා. 50 හරි මාත් දාන්න. ඔය ඇඹරනවා. තේරුමක් නෑ උඹලා ගහලා වැඩක් නෑ බා. ඔට්ටු ටික අල්ලගන්න ඔට්ටු ටික අල්ලගන්න. මෙයා දෙන්නයි. දාපන්. ගාමු. අඩු ගාමු මුලින් අඩු ගාමු. මොකද කියන්නේ ගාමු. මං වැඩි. හරි වැඩි දාලා ගහන්නේ මේ පාර වැඩි දාලා. වැඩි. කවුද යකෝ මගේ දල්ලි. මොකද මේ සද්දේ? ආපු එක වරි. මොකද මේ සද්දේ? අයියේ. මේ ආයේ කම්පේන් නෑ ආයේ. ඈ කම්පේන්නේ මුගින්න 50000ක් විතර පොලිට දාගන්න කම්පේන් නෑ. ඔව් බයිටි පස්සේ දාගෙන ෂේප් එක කරගන්න. හරි අපි මේ බෙදා දාන වැඩේ ෂේප් එක කරන් යමු කාඩ් ගන්න නෑ ආවේ. ඔව් හරි මල්ලි. කාඩ් ගන්න කැට නෙමෙයිද ගහන්නේ මෙතන මල්ලි මේ මෙතන කාඩ්ද ගහන්නේ කැටද ගහන්නේ ඇයි උඹ කම්පෝට් එක අන්නනේ පලයන්න මල්ලි මේ ආයේ වැඩි ඒවා එහෙම නෑ නේ. පොලිට ඕනේ හරි වේ ගහට 500යි ගහට 500ක් දාන්න. 500 පස්සේ දෙන්න මේ ඔක්කොම ඔට්ටුයි. හරි දාන්න අඩු. 500 දාන්න. අඩු. මං අඩු. මේක 500 දාපන්. මාරු කාසිය. මාරු කාසිය හරි 500ක් තියනවානේ. මේ යමි අර ඔක්කොම ඇල්ලු කීයද බං? 1000ක් බන් දාලා තියෙන 1000ක්. හරි අපි දාන්න හරි දිනුන්නේ අපි දිනුන්නේ දිනුම් උන් දිනුම් බං අප්පරාද අයියෝ ගැව්වොත් උඹලා පරාදයි දාන්න හොඩ්ඩයි දාන්න ගෙදර සල්ලි තියෙනවා මං ටක් කරලා තව දිනවද සල්ලි අරවරේ පොලිට දෙන්න අනේ නිකන් පරයම් බයි යන්න ඔබලා හිතුවද අපිට සල්ලි නැහැ කියලා ඕකනේ මල්ලි කියන්නේ දුර යන්න ඕනේ නෑ ළඟ නමමු මල්ලි මං උඹලත් එක ගැට ගන්න ගියට අපෝ හැමදාම කවුද මේ වහේ කොහොමද සිදුවන්නේ මේකට පිටිට ආවද මොනවද අයකාරය පස්සෙන් පන්නනවද ආකාරය පස්සෙන් බන්නනවා පොලිට දෙන්න කීයක් හරි පොලියට මොකද ඉතින් මේ සල්ලි කට පිටින් සල්ලි ගන්න දෙකෙන් දාලා උපාන් දෙන්න කරවෙන්න කවුද මේ සල්ලි මේ කවුද බං උඹ කවුද කියලා අහන්න ඒකට මම කවුරු වගේද වෙන්නේ ශාරුක් ખાන් වගේද වෙන්නේ දෙනවා කරත් පුරන්න බා කවුද දැක්කම මේ පිටකම් කබරේ ආවිල්ලා අපිට ගන්න අපේ කබරට මුට ගහපුවද අපෝ බලන් ඉන්නේ ගොබ්බේ ආවේ මට මෝ පේන්නේ නැහැ පේනවනම් මරනවා පේන්නේ යකෝ මේ නවත්ත ගනි බා එකට ගන්න යාවි අට ගහනවා අපිත් ආවේ කවුද මෝ මේ අර මේ ලංකාවට එද කොණ්ඩේ නේද ආයේ සෙට් එක මේ ගැට පිටිමෙන් දෙන්නම් ගියේ කැට නෙමෙයිනේ කාඩ් නේ ගහන්නේ. බදාන්න නාට්‍ය රෙද්ද බං හරි වේ කවුද ගාට 1000යි 500 දාලා ගහමු. අය ඔබ මොකද? මල්ලි ගාඩ 500ක් නැත්තම් පොලිට දාලා ගමු යක්කෝ පොලියට දාන්න ඕනේ නැහැ. ඔය විතර සල්ලි තියෙනවා. ඇති වෙන්න මම මේ 500 ගෙන ගේන්න බැරි හින්දා බරයි ඒවා. කොට්ටේ අඩෝ කොට්ටේ වෙනවද දෙක මේක දෙක කොක කීයද 500ද? 500 දැම්ම 500 වැඩි දාන්න. ගන්න අර කැහිලි බලාගෙන දකුණේ කැහිලි යන්න. අන්න ඩෝම් ගන්න හත් වෙනවා ඩෝම් ගන්න හත් වෙනවා කන කීගෙන හංගා. අන්න බඩු අන්න අප්පට ඒකත් ගියානේ සි මේ ටක් ගාලා ගෙදරට දුවලා ඉන්නම් ඈ තව සල්ලි දිනව නැතුව නෙමෙයි හරි ගිල්ලෙනවා ගහට 2000 ඊළඟට ගහට 2000 පොඩි ගානකට දාලා තියෙනවා සල්ලි දෙනවා සිගරට් එක කරන අපි දෙන්නේ පොලිට ගියක් කරේ ඕනද කොල්ලියට මේ කොල්ලියට නම් ගෑනිව දෙන්න බැහැ ඈ නෑ කොන්නේ අන්න හරි ගන්න
මේ මල්ලි ඔන්න ගන්න මල්ලි ඔට්ටු ටික දාන්න මෙතන මේ කාරි. වෙන්න බඩු කොහම වෙන රත්තරන් ගාමු කොහෙන්ද දාන්නේ නෑ කියලා හිතන්නේ වෙන්න 10000 කට දාන කැටේ ගන්න අඩු ගාපන් අරේ වැඩි බඩු රත්තරන් උඩු අපිට බඩු ඔරිජිනල් නේ ඔරිජිනල් බඩු වෙන්න බඩු නොට්ටු දාන්න එන්න බඩු උකා කොහෙන්ද මේ රත්තරන් බඩු මේ ටක් ගාලා කෑල්ලේ ගෙදරට ගියා මේ කෑල්ලේ කණේ තිබ්බ කරාවුදෙක් ගලන් ආමාරු බඩුව මෙයා මෙන්න මේ ගාම නොට්ටු දාන්න පොට්ටේ දාන්න අංගදෝ දින අංගදෝ හරි බඩු වන්න කැටේ ගාවා අරේ බඩු දින ලක්ෂල් නෝ ලක්ෂේ දාන්න ලක්ෂෙත් ලක්ෂ දාන්න දාමු මම ලක්ෂේ පාවකල හරි දායන ලක්ෂ ඔට්ටු යන්නේ ලක්ෂ ඔට්ටු දාපන් මේවයි ලොකු අයියේ ඔට්ටු දාන්න එකක් නෑ මේ මෙව්ව ටික තමයි තියෙන්නේ ඔට්ටු දාන්න උකා යනන් ගලවල දාන්න දාපන් කොයින්මන්ට බබරයි ඉවරක් දාන්න දැන් ගෙදර යවද බැරෙන්න බෑ කාටවත් දාපන් කට්ට කරලා අක්ෂර වටින්නේ නැහැ ආපෝ ගඳ බලහම ඕ ගඳ බලහම මේ වන්නේ පන්දිය කටියවන්න දාපන් දාන්න උටා එකක් දිනුම් අම්මට දින වෙනවා ඉතින් ලස්සන මගේ අඳුම් මගේ ඔක්කොම මගේ අර මල්ලි දැන් ඉතින් ඔයාලා පාඩුවේ ගෙදර යන්න පළ යන්න දැන් ගිහලා උඩු කාලේ ඉන්න ලොකුයි මාර කේස් එකනේ තිබ්බ ඔක්කොම ඉවරයි තිබ්බ ඔක්කොම ඉවරයි මොකොත් ගන්න බැරි මේ කොළියට කලිසමදී ඊළ වරේ මේ කලිසම අල්ලපු ගෙදර එකාගේ උනේ අල්ලපු ගෙදර එකයි ඔව් මේක තිබ්බොත් එහෙනම් ඌ මගේ කපනවා කපනවා ඔව් ආයි කපන එක අතෙන්ට තියලා වරෙන්ට එතකොට දෙන්න අයියෝ මේ වීරය හැමදාම දෙන්නේ නටුනේ ෂි මගෙත් මහා මෝඩකම ඇඟිලි පකිස් පුරු දෙනකන් ඉන්න බෑනේ අර වේ කෙලින්ම දාමු දැන් ගහට කෙලින් රුපියල් 3000 කරදක්ක දාන්න 3000 පියොට් දාන කැටේ කවුද ගන්නේ වැඩේ හරියාගෙන ඉන්නේ ඈ අඩෝ නැගලා යනවා හරි තව විනාඩියක් දෙකක් ඇතුළත පරෙන් එක්කගෙන උදේ තම දෙන්නෙක් එයි උදේ ඔය සෙට් කරලා තියෙන්නේ ආව දෙන්නෙක් කියනවා හරි මෙතනට එනවා ඒක එක්කම වරේ ටික වැටලා තියෙන්නේ ඔය දැන් තව පැය භාගයක් බලන් ඉන්න එපැයිනේ හරි මල්ලි මේ ළඟ කැට පිටියක් එව නැද්ද? නඩ පිටිය මොකටද දාන්නේ? දැන් ලං ගන්න බයිද අවුරුදුනේ දන්නේ නැද්ද? කොල්ලෝනේ බං ගමේ. නැත්නම් පොඩි වෙලන් ගන්නද? එතකොට මේ වීරය අයියා කෝතර බලන්නද? මල්ලි එනවා. මල්ලිට තේරුම්. එහෙනම් අයියලා දෙන්න හරි. එන්න ඔයන්න. මේ ගමේ තියෙන හැම කැට පිටියක් මම ගන්නවා. මේකයි මගේ එකෙක්නේ මූ. යන්. අර මේ ඔට්ටු ටික දාන්න හතරක් දාපන් අපි පාවත් දාන කවුරු නැද්ද මාත් එක දාන කවුරු නැද්ද මේ රත්තම් බඩු දිනවා මෙන්න ලස්ස දෙහ බඩු දිනවා ලස්ස දෙහ බඩු දිනවා ලස්ස දෙහ දානවා රාතේ දිනවා ලස්සයක් සත්‍යවල උන්ට දාන්න පාඩුවක් නේ කොට්ටම දාන මොහේ මම දාන ඔක්කොම හරි වේ බලනවද ගියක් තියෙනවා අතේ 50ක් තියෙනවා බඩු ලස්ස දෙක තියෙනවා ලස්ස දෙකමාර ඔක්කොම දෙකමාර දානවද මොකද දානවද ගාගේ ඔන්න වාසනාව කිව්වේ ලස්ස දෙකයි නඩ වාරය ගහන්න ඒක බලන්න අර කොට්ට ආමුඩ වෙන්නේ නැහැ නේ ගන්නන්නේ මොකද ගෙරියා මේ ඩෝන් ගන්න හද්දේ අම්මට
ඉවරයි. අඩෝ උපතම ඉස්සරේ වෙටකාරයා බං. කිව්වනේ බං. අඩෝ මේ. මේකට මේ. රත්තරම් බඩු. ඔව් නේ. පුතු අන්නේ නම් බංකුවක් කැඩුවා වගේ අඩෝ. පොලිසියෙන් මේ මම මේ සමන් මහත්තයාගේ මහත්තයාගේ අපි කියන්න යන්කෝ එන්න සමන් මහත්තයාගේ අර සමන් මහත්තයාගේ දෙට අපි කියන්න ය ඕ මේ සැරේ අවුරුදු කොට දන්නවනේ මම මේ වීඩියෝ වැඩක් කරොත් අනිවාර්යෙන් උඹ බීජින් නෙමෙයි ඒ වාහනයක් ඒකද මේ අරුන් දෙන්නකෝ දෙන්න පිටිපස්සේ ඔව් ගානක් දෙන්න වෙනවනේ බං ගේන්න වෙනවා කියන්නේ පොඩි ගානක් දෙමු පොඩි ගානක් මේ ඇයි කවුද ඇවිල්ලා ඉබං බේ යාළුව දෙන්නනේ උන්ට පොඩි ගානක් දීලා යවමු අපි ඉතින් ටික සාක්ෂි දානවා මේ උඩ සාක්කු දීලා මේ පොඩ්ඩක් ඉඳලා මං කිව්ට දාගන්න ගානක් උන් දෙන්නට මේ ඔක්කොම දීලා මදි ඇයි උන්ට දෙන්න ඕනේ අදියක් ගහන්න පුළුවන් අද රැට යාළුවෝ දෙන්න නෙමෙයි හැබැයි ඉන්නේ හැබැයි යාළුව දෙන්න නෙමෙයි සමන් මහත්තයාගේ සමන් මහත්තයා හම්බුණා අපි යන් සමන් මහත්තයාගේ කරපත්තට තව ටික හම්බුණා ඔව් මේක වේ අපි කැට ගැහුවේ නෑ අපි කැට ගැහුවේ නෑ මේ කැට ගැහුවේ නෑ අපි පොටේ දාන්න ඔබලා දැන් කැට පොලට ආවද ආවා මෙතන කැට පොලක් තිබ්බා තිබ්බනේ බිමට සල්ලි දැම්මද දැම්මා කල්ලි අර කැටේ අර ලෑල්ලට ගැහුවද දැල්ලටත් ගැහුවා මම ගැව්වේ නෑ මම ගැව්වා. ලස්සන මම හිටියෙත් නෑ ඒකත් ගැහුවා ඒක තමයි කො කැට බලන්න මම මහත්තයා දෙන්න පුළුවන් නේද